අයිබෝවන් අදත් වීඩියෝකින් හමුවෙන තිරණය කරා නිස්පාදන සහ දීවර ශේත්‍රය යටතේ මේ වෙනකොට ආයුධම්පත් නිකුත් කිරීම සිදු කරනවා 2023 2/13 ඉඳන් 2023 2/22 දක්වා ආයුධම්පත් නිකුත් කිරීම සිදු කරනවා. එතකොට මේ වෙනකොට ආයුධම්පත් නිකුත් කිරීම සිදු වෙනවා. එතකොට ඒ සම්බන්ධයෙන් තියෙන තොරතුරු මම ඉස්සෙල්ලා වීඩියෝ එකෙන් දැනුවත් කරලා තියෙනවා. මේක වීඩියෝ එක බලන්න කලින් මේ වීඩියෝ එක බලන්න කියන එක තමයි මම ඔයාලට මතක් කරන්නේ. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද ඔන්ලයින් ඇප්ලිකේෂන් එක ඔයා දාගන්නේ කියන එක පිළිබඳව. එතකොට ඔයා ඒකටම ඔයාගේ Google එකට ගිහිල්ලා slbfe.lk කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා එතන තියෙනවා register of EPS topic කියලා මෙන්න මෙතන මේ මාස් පොයින්ට් එක තියෙන එක. එතන ක්ලික් කරලා යන්න. ඉතින් ගියාම ඔයාලට මේ වගේ page එකක් open වෙනවා. මෙතනදී ඔයාගේ identity number එක මෙතන සඳහන් කරන්න ඔයාගේ identity number එක මම මෙතනට නිකන් ID number එකක් කරනවා. දැන් ඔයාලට මෙතන පේනවද? දැන් මෙතන කලර් එක රතු පාට වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ මම ගහපු එක වැරදි. එතකොට අන්න දැන් මේකේ පාට මොකක්ද උනේ? normal පාටක් වුණා. එතකොට ඒක තමයි හරි එකක් විදියට ඒ කට්ටිය මේක රතු පාටින් ඔයා පුරවන දේවල් රතු පාටින් බෑග්ග්‍රවුන්ඩ් වෙනවා නම් ඒක වැරදි දෙයක් කියලා මතක තියාගන්න. එතකොට මම ඉස්සෙල් වීඩියෝ එක බලන්න ඒකේ සඳහන් කරලා තියෙනවා මේ GPG වෙනුවට GPG ෆොටෝස් MB එකක් වෙන විදියට ඒ පිළිබඳව මම විස්තරයක් දාලා තියෙනවා ඉස්සෙල් වීඩියෝ එකේ. මේ වීඩියෝ එක බලන්න. මෙතෙන්දී identity ෆොටෝ එකක් මම මෙතෙන්දී සරලව කියන්නම්. identity ෆොටෝ එකක් ස්ටුඩියෝ එකෙන් අරගෙන ඒක ස්කෑන් කරලා GPG ෆයිල් එකක් MB එකක් විදියට හදාගෙන ඒක තමයි මෙතෙන්ට අප්ලෝඩ් කරන්න තියෙන්නේ. ඒ සම්බන්ධ වීඩියෝ එක ඉස්සෙල්ලා වීඩියෝ එකේ තියෙනවා. ඒක බලන්න. ඉතින් මෙන්න මේ අප්ලෝඩ් කියන තැනින් ගිහිල්ලා ඔයාගේ ෆොටෝ එක මෙහෙම අප්ලෝඩ් කරගන්න. ඊට පස්සේ දෙවෙනියට identity පිටිපස්සේ ෆොටෝ එක ඒකත් මෙතනින් අප්ලෝඩ් ගිහිල්ලා ඒකත් මෙතනින් අප්ලෝඩ් දෙන්න. ඊට පස්සේ මේ දෙක මෙන්න මේ විදිහට තමයි වැටෙන්නේ. ඊට පස්සේ දෙවෙනියට තියෙනවා ඔයාගේ නම પાස්පෝර්ට් ආයිකේ කෝඩ් එකේ විදිහට තමයි එතන නම ටයිප් කරන්න ඕනේ. මම එතන පොඩ්ඩක් උදාහරණයක් පෙන්නන්න. මෙතනදී ඔයාලට පේනවද මෙන්න මෙතන නම තියෙනවා. මේ තියෙන බාකෝඩ් එක මෙන්න මෙතන මෙන්න මේ තියෙන නම මේ ටික මේ ඉස්සරහා තියෙනවා PBLKA කියලා. ඒ ටික අයින් කරලා මෙන්න මේ ටික තමයි ඔයාගේ නම වැටෙන්නේ. මේ තියෙන විදියට අකුරක්වත් වෙනස් නොකර කැපිටල් අකුරෙන් මේ තියෙන විදියට මේක සඳහන් කරන්න. මෙන්න මේ නම තමයි එතනට දාන්න ඕනේ. එතකොට මේ නම මෙතනට පුරවනවා අපි. මම මෙතනටත් නිකන් මොකක් හරි එකක් ගහගන්න ටයිප් කරගන්න. ඊට පස්සේ මෙතෙන්ට પાස්පෝර්ට් නම්බර් එක එන්න අකුරින් පටන් ගන්න પાස්පෝර්ට් නම්බර් එක මෙතෙන්ට දෙන්න. ඊට පස්සේ මෙතනින් ඔයාගේ මේල් ෆීමේල් එක පිරිමි කෙනෙක් නම් මේල් ගෑනු කෙනෙක් නම් ෆීමේල් දෙන්න. ඊට පස්සේ මෙතන ඔයාගේ බර්ත්ඩේ එක මේ ඔක්කොම પાස්පෝර්ට් එකේ විදියට પાස්පෝර්ට් එකේ හැම ඩීටේල්ස් එකම තියෙනවා. ඒක බලාගෙන පුරවන්න. එතකොට මෙතන ඔයාගේ උපන් වර්ෂය මෙතන එතකොට ඔයාගේ උපන් මාසය මෙතන ඔයාගේ උපන් දිනය මේ විදිහට සටහන් කරන්න. ඊට පස්සේ ඔයාගේ ෆෝන් නම්බර් එක ඔයාගේ වැඩ ගන්න ෆෝන් නම්බර් එකක් මෙතනදී ඔයාගේ වැඩ ගන්න ෆෝන් නම්බර් එකක් දෙන්න. මේ විදිහට ඔයාගේ වැඩ ගන්න ෆෝන් නම්බර් එකක් දීලා ඊට පස්සේ දෙවෙනියට ඔයාගේ ඇඩ්‍රස් එක ලිපිනේ කොටස් දෙකකට කඩලා ඒ කොටස් දෙකෙන් එක කොටසක් උඩට විදියටත් දෙවෙනි කොටස යටට එන විදියටත් කොටස් දෙකකින් කඩලා ඔයාගේ ඇඩ්‍රස් එක දාගන්න කොටස් දෙකකින් මම නිකන් පීල් කරන්නේ. ඊට පස්සේ ඔයාගේ ටවුන් එක ඔයාගේ හන්දි කියලා කියන්නේ අපි හන්දි එපා සාගොරි හන්දි එපා. ඔයා මෙතන ඔයාගේ සිනේ එක ඒ කියන්නේ ටවුම අනිවාර්යෙන් මෙතන ටවුමම ටයිප් කරගන්න. ඊට පස්සේ මෙතන ඔයාගේ ඊමේල් එක ඕන වෙනවා. මෙතනට අනිවාර්යෙන් ඔයාගේ වැඩ කරන ඊමේල් එකක් දෙන්න. ඊට පස්සේ මෙතන ඔයාගේ නොවන වෙන කාගේ හරි ෆෝන් නම්බර් එකක් පවුල කෙනෙක්ගේ අම්මා තාත්තගේ මල්ලි සහෝදරයෙක්ගේ හරි ඔයාගේ නොවන කාගේ හරි ෆෝන් නම්බර් එකක් මෙතනට දෙන්න. ඊට පස්සේ එකත් පිල් කරාම ඊළඟට ඔයාගේ දිස්ත්‍රික්කය තෝරන්න එනවා.
එතකොට ඔයාගේ දිස්ත්‍රික්කය මෙතන ටච් කරාම ඔයාගේ දිස්ත්‍රික්කය මෙතන පෙන්නනවා. ඒ දිස්ත්‍රික්කය ඔයා මෙතන ටච් කරගන්න. ඊට පස්සේ මෙතන ඔයාගේ ළඟම විදේශ සේවා නියුක්ති කාර්යාංශය තෝරන්න එනවා. එතකොට මෙතන ඔයාගේ එකක් තියෙනවා නම් ඒකත් ඒ ළඟම තැන දෙන්න, නැත්නම් මේ තියෙන එකම දෙන්න. තියෙනවා නම් ඔයා තෝරලා මෙතනින් සිලෙක්ට් කරන්න. ඊට පස්සේ අපි ඒ පේජ් එක පුරවලා ඉවරයි. ඊට පස්සේ ඉදිරියට යන්න කියන එක ඕකේ කරනවා. ඊට පස්සේ ඉදිරියට යන්න කියන එක ක්ලික් කරාම මේ වගේ තවත් පේජ් එකකින් ලෝඩ් වෙනවා. මෙතනදී ඔයාගේ මම කලින් වීඩියෝ එකේදී කිව්වා ඒක වීඩියෝ එක බලන්න. මම මෙතනදී ඒක සඳහන් කරන්නේ නැහැ. ඔයාගේ ෆොටෝ එක මෙතන අප්ලෝඩ් කරන්න තියෙන්නේ. මෙතනින් ගිහිල්ලා ඔයාගේ මූණ ගහවත් ඔයාගේ මූණ ෆේස් එකේ ෆොටෝ එක තමයි මෙතනට අප්ලෝඩ් කරන්න තියෙන්නේ. ඒකටත් මම මේ තියෙන ගම්ම දානවා. ඊට පස්සේ ඒකත් මෙහෙම කරාන් පස්සේ මෙතන ඔයාගේ પાස්පෝර්ට් එකේ ෆොටෝ ස්කෑන් එක ඒකත් මෙතනින් අප්ලෝඩ් කරනවා. ඒකත් මේ විදිහට මෙහෙම ෆොටෝ ටික අප්ලෝඩ් වෙනවා. ඊට පස්සේ මෙතනින් සැලකිය යුතුයි කියලා තියෙනවා. ඔබගේ විදේශ ගමන් බලපත්‍රයේ ස්කෑන් පිටපතෙහි බාගෝඩ් ඒ කියන්නේ අර මං කිව්ව ඉස්සර ළම තිබිච්ච තැන ඒවා කැපී නොයන පරිදි සම්පූර්ණ පිටුවෙහි පිටපත ස්කෑන් විය යුතුය. එසේ නොවන අවස්ථාවේදී ඔබගේ විභාග අනුමත නොවනු ඇත කියලා තියෙනවා විස්තරයක්. ඊට පස්සේ මෙතන ඔයාගේ પાස්පෝර්ට් එක නිකුත් කරපු දිනය සඳහන් කරන්න ඕන. පාස්පෝර්ට් එක නිකුත් කරපු අවුරුද්ද, ඊට පස්සේ නිකුත් කරපු මාසය, නිකුත් කරපු දිනය, ඊට පස්සේ මෙතන ඔයාගේ પાස්පෝර්ට් එක එක්ස්පයරි ඩේට් එක, ඒ කියන්නේ කල් නිකුත් වීමේ දිනය, මෙතන මාසය, මෙතන දිනය, කල් නිකුත් වීමේ මාසයේ දිනය. ඊට පස්සේ මෙතන ඔයාගේ ජොබ් කැටගරි එක අහනවා. එතකොට මෙතනදී ඔයා දීවර නම් දීවර, නිෂ්පාදන තෝරන්න තියෙනවා. නිෂ්පාදන කට්ටිය නිෂ්පාදන එකේ ක්ලික් කරන්න, දීවර කට්ටිය දීවර එකේ ක්ලික් කරන්න. ඊට පස්සේ නිෂ්පාදන මෙතන මම ක්ලික් කරනවා. ඊට පස්සේ මෙතන තියෙනවා ගිණුම් හදන්නද, ජොයින් කරන්නද, සැකසීමක්ද කියලා. එතනිමුත් ඔයා කැමති කැටගරි එකක් තෝරගෙන මම මෙතන සැකසීම් කියලා දෙනවා. එතනිමුත් මේකත් ෆිල් කරගත්තන් පස්සේ ඔයාලට මෙතනින් ඉදිරියට යන්න පුළුවන්. ඊට පස්සේ මෙතනදී ඔයා මුදල් ගෙවපු රිසිට් එකේ ෆොටෝ එක මෙතන ඒකත් අප්ලෝඩ් කරන්න ඕන. ඔයා මුදල් ගෙවපු රිසිට් එකේ ෆොටෝ එක මේකත් මේ විදිහට මුදල් ගෙවුව එකේ ෆොටෝ එක අප්ලෝඩ් කරනවා. එතකොට පේමන්ට් එක කරපු දිනය මෙතනින් ඔයා ඒ පේමන්ට් කරපු දිනය තෝරන්න, අවුරුදු මෙතනින් වෙනස් කරන්න පුළුවන්. ඊට පස්සේ එහෙම ඔයා පේමන්ට් කරපු දිනය දාලා මෙතනින් ඔයාගේ පේමන්ට් කරපු බැංකුව තෝරන්න. බැංක් ඔෆ් සිලන් පීපල්ස් බැංක් කියලා. ඔයා කැමති ඔයා පේමන්ට් එක කරපු බැංකුව මෙතනින් ටික් කරගන්න. ඊට පස්සේ අපි අතනදී පිල් කරගත්ත නම්බර් එකට කෝඩ් එකක් එනවා. ඒ කෝඩ් එක ඉලක්කම් 3-4කින් සමන්විතයි. ඒ කෝඩ් එක මෙතනට ගහලා ටයිප් කරලා ඊට පස්සේ ඇප්ලයි අයිදුම් කරන්න කියන එක ටච් කරන්න. එතකොට ඔයාගේ සිම් මේ ඔයා අතනදී ඇතුළත් කරපු ෆෝන් නම්බර් එකට මැසේජ් එකක් එනවා. ඔයාගේ ඇප්ලිකේෂන් එක සක්සස් වෙලා කියලා. ඉතින් කොහොම තමයි ඔයාගේ කොරියන් ඇප්ලිකේෂන් එක ඔන්ලයින් දාගන්නේ. ඉතින් අපේ ඉස්සරහටත් තව වීඩියෝ ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒක නිසා අපිව සබ්ස්ක්‍රයිබ් කරලා අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආදරයෙන් හැමෝටම ඉල්ලන ගමන් අපි අදින් සමගන්නවා. බොහොම ස්තුතියි. කම්සා හම්නිදා.